අයිබෝන් කියලා පිළිගන්න ඔයගොල්ලෝ හැමෝම. මම අද eBay සම්බන්ධයෙන් Payoneer සම්බන්ධයෙන් වීඩියෝ එකක් තමයි මේ අරගෙන ඉන්නේ ඔයගොල්ලන්ට. හුඟක් අය දැනුවත් නැති කාරණාවක් සම්බන්ධයෙන් කතා කරන්න. එතකොට මේ Payoneer වල හුඟක් අය හදනවා fake document දීලා එහෙම නැත්නම් fake IDs fake statement දීලා ID දීලා හදා ගන්නවා fake Payoneer account. එතකොට සමහර අය වෙන අයගෙන් සල්ලි දීලා අරගෙන ඇති එහෙම නැත්නම් කියලා හදාගෙන ඇති. ඒ වගේ ෆේක් account ඕගොල්ලොන්ට ඇති හුඟක් වෙලාවට Payoneer හදාගෙන ඇති eBay එකට දෙන්න. මොකද eBay suspend හේතුන් නිසා. එතකොට ඕගොල්ලොන්ට එන ප්‍රශ්නයක් තමයි මේ fake Payoneer account එකක් හදාගත්තට පස්සේ ඒකේ තියෙන bank detail ඔක්කොම fake. එතකොට ඕගොල්ලෝගේ දීලා තියෙන bank detail fake නිසා ඔයගොල්ලන්ට withdrawal කරන්න යද්දි ඒ bank account එකට සල්ලි ගන්න වෙන්නේ නැහැ. මොකද කලින් නම් එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. දැන් Payoneer එකෙන් අපිට බැංක් එකට සමහරලාට පොඩි withdrawal දෙකක් හෝ තුනක් කරලා ඒ දාපු amount තුන ඒගොල්ලොන්ට මේල් කරන්නයි කියනවා. එහෙම නැත්නම් ඉවන්නයි කියනවා. ඒගොල්ලොන්ගේ සයිට් එකට හරි එහෙම නැත්නම් app එකෙන් හරි ඉවන්නයි කියලා ඒගොල්ලෝ දැනුවත් කිරීමක් කරනවා. එහෙම නැත්නම් අපි ස්ටේට්මන්ට් එකක් දෙන්න ඕනේ. අපි දීලා තියෙන බැංක් account එකේ තියෙන logo එක, address එක, ඒ වගේ තියෙන දේවල් සම්බන්ධයෙන් අහලා ඒගොල්ලෝ මේල් එකක් එවනවා මෙන්න මේ විස්තර අපිට දෙන්නයි කියලා. එහෙම නැතුව සමහරලාවට නිකම්ම ඕගොල්ලොන්ට බැංක් account එකක් දෙන්නත් පුළුවන්. මොකද මට ඔය කීපෙම වෙලා තියෙනවා. මම මල්ලාගත් Payoneer account 3-4ක්ම තියෙනවා. ඒ නිසා ඒ එක ඒවට එක දේවල් තමයි මට උනේ. සමහර ඒවා නම් කිසිම ප්‍රශ්නයක් නැතුවම ඩිපොසිට් withdrawal ගන්න පුළුවන් වුණා. බැංක් එකට ඩිපොසිට් වුණා. එතකොට ඕගොල්ලෝ fake bank detail එකක් දීලා තියෙනවා නම් ඔයගොල්ලන්ට සල්ලි ගන්න වෙන්නේ නැහැ. එතකොට මොකද්ද කරන්න කියන එක හුඟක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද මේකට කරන්න කියලා. එතකොට මේකට කරන්න පුළුවන් දෙයක් Payoneer එකෙන්ම දීලා තියෙනවා අපිට මොකද්ද කරන්න පුළුවන් කියලා. ඒකත් මට වෙච්ච සිද්ධියකින් පස්සේ තමයි මමත් දැනුවත් උනේ. එහෙම අපිට බැංක් account එකක් add කරන්න දෙන්නේ නැහැ. සමහර වෙලාවට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඕගොල්ලොන්ගේ recipient bank account එකක් ඕගොල්ලෝ මේකට ඇඩ් කරනවා. ඒ කියන්නේ ඔයාලට මොකක් හරි සර්විස් එකක් දෙන කෙනෙක්ට එහෙම නැත්නම් මොන හරි බඩු බාණ්ඩ සපයන කෙනෙක්ගේ බැංක් account එකක් කියලා මේකට ඇඩ් කරන්න පුළුවන්. එයාට direct Payoneer එකෙන් මම සල්ලි ගෙවනවායි කියලා පෙන්නලා. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මේ බැංක් account එකක් ඕගොල්ලොන්ගේම එකක් ඇඩ් කරන්න මම ඒක පෙන්නන්නම් කරන විදිය. එතකොට ඉස්සර ඕගොල්ලෝ දන්නවා ඇති Payoneer එකෙන් Payoneer එකට සල්ලි යවන්න පුළුවන්කම තිබුණා. ඒ කියන්නේ අපේ Payoneer එකේ සල්ලි එකතු වුණාට පස්සේ බැංක් එකට withdrawal නොකර අපිට තව Payoneer account එකකට යවලා ඩොලර්ස් මාරු කරගන්න විදිහක් තිබුණා. ඒක ඉස්සර ඒගොල්ලෝ ලිමිට් එක දීලා තිබුණා ඩොලර් 200ක්. ඒ කියන්නේ අපේ eBay එකෙන් හරි Amazon හරි Fiverr හරි මොකක් හරි platform එකකින් Payoneer එකට එන income එක ඩොලර් 200ක් පැන්න ගමන් අපිට පුළුවන් තව Payoneer එකකට සල්ලි යවලා ඒක රුපියල් කරගන්න. ඕගොල්ලෝ දන්නවා Payoneer වලින් Payoneer වලට සල්ලි යවලා ඩොලර්ස් යවලා සල්ලි අපිට ඩිපොසිට් කරගන්න විදි තියෙනවා වෙන පුද්ගලයන්ට ඒවා ලබා දීලා. එතකොට මේ මෑතක ඉඳන් ඒගොල්ලොන්ගේ ඒ ලිමිට් එක වැඩි කරලා තියෙනවා ඩොලර්ස් 200 කියන එක ඩොලර්ස් 500 දක්වා. ඒ කියන්නේ පරණ අයට account හදපු අයට නෙමෙයි මෑතක account හදන අයට ඩොලර්ස් 500ක් වෙනකන් ලිමිට් එක වැඩි කරලා තියෙනවා. ඩොලර්ස් 500කට වෙනකන් ඔයාලට Payoneer to Payoneer ඩොලර්ස් යවන්න බෑ. ඩොලර් 500ක ඉන්කම් එකක් ආවට පස්සේ තමයි යවන්න පුළුවන්. එතකොට අන්න ඒකත් මතක තියාගන්න. ඕගොල්ලන්ට සමහර ලාවට යවන්න දෙන්නේ නැත්නම් ඒක තමයි හේතුව. ඒතකොට මම පෙන්නන්නම් ඕගොල්ලෝගේ බැංක් account එකක් ඇඩ් කරන හැටි අලුත් එකක්. ඕගොල්ලෝ වෙබ් එකෙන් කරගන්නවා නම් මේක ලේසි. ඕගොල්ලෝ වෙබ් එකට ගිහිල්ලා මෙන්න මෙතන මේ Payoneer එකේ settings තියෙන තැනට menu එකට ගිහිල්ලා ඒකේ මේ යට තියෙනවා bank accounts කියලා. ඉන්නේ bank accounts කියන එක ගන්න. අරගෙන ඒකේ තියෙනවා recipient bank accounts කියලා. අන්න ඒකට යන්න. ගියාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මෙහෙම පෙන්නයි recipient bank accounts කියන එකට මෙන්න මෙතන තියෙනවා add recipient bank account කියලා. එතකොට අන්න එතනින් add bank account කියන එකට යන්න. ඔයාගෙන් අහනවා මෙතනදී පළවෙනි පාරම ඔයගොල්ලෝ බැංක් account එකක් add කරන්න යද්දි මොනවද details මොනවද කියන එක අහන පොඩි විස්තරයක් අහනවා. ඒකට උත්තර දෙන්න විතරයි තියෙන්නේ. ඒක ලොකු දෙයක් නැහැ. එතකොට මෙන්න මෙතන business URL එකක් දාන්නයි කියලා ඔයගොල්ලෝ යටටම ඒක යන්න. මෙන්න මෙතන ඕගොල්ලන්ට දෙන්න ඕනේ connection එක මොකක්ද කියලා වෙබ්සයිට් එකේ ඕගොල්ලෝ එතකොට ඒකට දෙන්න.
I manage my page within the website Hotmail platform. යට මේක දෙන්න I other කියන එක දෙන්න. දීලා මෙතනට වෙබ්සයිට් එකක් ඒගොල්ලෝ ඉල්ලනවා. URL එක දෙන්න ඕනේ. URL එක උඩට ගියාම ඕගොල්ලන්ට විස්තර ටික මෙන්න මෙතන තියෙනවා. ඔයාලට එතන දෙන්න තියෙන්නේ ඕගොල්ලෝගේ URL එක දෙන්න තියෙන එතන. එතකොට ඕගොල්ලෝගේ URL එක කියන www.ebay.com කියන එක දෙන්න. ඕගොල්ලෝගේ ස්ටෝර් එක දෙන්න ඕනේ නැහැ. දීලා ඔයාලට ඇඩිෂනල් වෙබ්සයිට් එකක් තියෙනවද කියන එකට නෝ දීලා සබ්මිට් කරන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම එයි ඔයාලට. ඊට පස්සේ ඒක ක්ලෝස් කරලා සමහර වෙලාවට ඕගොල්ලන්ට මෙහෙම එකක් එන්නේ නැති වෙයි. මගේ කලින් ඒවට නම් මෙහෙම ආවේ නැහැ. මේකට තමයි මේ ආවේ. ඊට පස්සේ විස්තර දුන්නට පස්සේ ආපහු බෑක් වෙයි ඕගොල්ලෝ. බෑක් වුණාට පස්සේ ආපහු මම අර කියපු විදිහට ගිහිල්ලා මෙන්න මේ recipient bank accounts කියන තැනට වෙනකන් ඇවිල්ලා add bank account කියන එක දෙන්න. ඒ දුන්නාම මෙන්න මෙහෙම විස්තරයක් පුරවන්න එනවා ඕගොල්ලන්ට. ඒකේ bank account type එක personal දෙන්න. ලංකාව ශ්‍රී ලංකාව currency කියන එක LKR කියලා දෙන්න. ඊට පස්සේ next එකට යන්න. next ගියාට පස්සේ ඕගොල්ලෝ මෙතන phone number එකක් ගහලා email එකක් ගහලා street number එක ඊට පස්සේ ඒකේ address එක දීලා postal code එක ගහන්න. ඒ ගැහුවට පස්සේ මෙතන අහනවා ඔයා කාටද සල්ලි යවන්නේ කියන එක. සල්ලි යවන්නේ කියන එකට ඔයා දෙන්න ඕනේ. manufacturer or supplier කියන එක. ඒ කියන්නේ උඩම තියෙන එක දෙන්න ඕනේ list එකේ. ඒ දීලා ඇයි සල්ලි යවන්නේ කියලා අහනවා. සල්ලි යවන්නේ ඔයා ගන්න බඩු වලට සහ ඒගොල්ලෝ සර්විස් එකට කියන එක මෙන්න මේ උඩම තියෙන එක දෙන්න. දීලා next යන්න. ඊට පස්සේ මෙන්න මේ මම දැන් දීපු නැති නිසා මේ රතු පාටලා තියෙන මේ ටික කනෙක්ට් ඔක්කොම හරි ගියාට පස්සේ bank account details ටික දෙන්න එනවා. ඒක පිරෙව්වට පස්සේ ඊට පස්සේ එනවා enter account details කියන එක. මෙන්න මේකට ඔයාගේ bank name එකට ඔයාලගේ දැන් ඔයා දෙන්න යන bank account එකේ account එක මොකක්ද? ඒ කියන්නේ commercial ද, national ද, national savings bank ද, BOC ද, ඒ වගේ ඒක තෝරලා දෙන්න මෙතනින් මේ ඕනම බැංකුවක් තියෙනවා මෙතනින් තෝරලා ගන්න පුළුවන්. අරගෙන account holders name කියන්නේ ඔයා ඒ දෙන account එකේ අයිතිකාරයාගේ නම. branch code එක කියන්නේ ඔයා දැන් ඔයාගේ account එක තියෙන කොළඹ කොල්ලුපිටිය වගේ නම් ඔයා search කරලා බලන්න ඒකට එන code එක මොකක්ද කියලා. එහෙම නැත්නම් ගම්පහ වගේ නම් ඒ අදාළ ඔයාගේ account එක තියෙන නගරයේ අදාළ branch code එක Google search කරලා ගන්න පුළුවන්. commercial bank ගම්පහ කිව්වොත් එනවා, commercial bank කඩවත කිව්වොත් එනවා, commercial bank කොළඹ කිව්වොත් එනවා, commercial bank කළුතර කිව්වොත් එනවා. එතකොට එහෙම ගහලා බලන්න. ඊට පස්සේ account number එක දෙන්න. ඊට පස්සේ මේ I agree කියන එක I confirm කියන එක දීලා next කරන්න. next කරාට පස්සේ ඕගොල්ලොන්ට Payoneer account එකේ detail confirm කරන්න කියලා එනවා. එතනදී ඕගොල්ලොන්ගෙන් අහන්නේ ඕගොල්ලොන්ගේ උපන් දිනේ Payoneer එකේ password එකයි. එතකොට fake ID එකක් දීලා තියෙනවා නම් ඒ fake ID එකේ ඕගොල්ලෝ දුන්නු උපන් දිනේ මෙතන දෙන්න ඕනේ. ඒගොල්ලෝ password confirmation එකට අමතරව අපි දීපු detail මොනවද කියන එක බලන්න උපන් දිනේ අහනවා. ඒ දුන්න දීලා මෙන්න මෙතන යටින් add bank account කියන එක දුන්නට පස්සේ ඕගොල්ලෝගේ account එක add වෙනවා. එතකොට mail එකක් එනවා. ඔයා මෙන්න මෙහෙම recipient bank account එකක් add කරන්න try කරා. ඒ වගේම මේගොල්ලෝ ඒ request එක බාරගත්තා. පැය භාගයක් ඇතුළත ඕගොල්ලෝගේ bank account එක add වෙනවායි කියලා mail එකක් එයි. කොහොමත් විනාඩි 10ක් 20ක් වගේ යද්දි පැය භාගයක් යන්නේ. ඊට කලින් approve වෙලා bank account එක add වෙනවා සතිය දවසක නම්. ඕගොල්ලොන්ට මෙන්න මේක කරලා ඊට පස්සේ පුළුවන් මෙන්න මේ account එකට සල්ලි දාගන්න. එතකොට ඕගොල්ලොන්ට ඊට පස්සේ සල්ලි withdraw කරනකොට මෙන්න මෙතනින් ගිහිල්ලා withdraw කරගන්න පුළුවන්. එතකොට ඕගොල්ලොන්ට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් ගිහිල්ලා withdraw මෙන්න මෙතන bank account එකක් වැටෙනවා. මේ දැන් නම් මේ වෙන add කරලා නැති නිසා මෙහෙම වැටෙන්නේ. bank account එකක් වැටෙනවා. ඒ bank account එකට withdraw කරගන්න පුළුවන්. withdraw කරාට ගියාට පස්සේ එතකොට ඕගොල්ලොන්ට කරන්න තියෙන්නේ withdraw වලට ගියාට පස්සේ මෙන්න මෙතන පෙන්නයි bank withdraw to bank කියන එක ගියාට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නයි recipient bank account කියන එක. මගේ නම් මේකේ නැහැ add කරලා නැති නිසා. එතකොට මෙන්න මෙතනින් පෙන්නයි recipient bank account එක කියන එකට දෙන්න පුළුවන්. එහෙම තමයි ඔයගොල්ලන්ට කරගන්න තියෙන්නේ. ඒ ටික කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට ආපහු අද වෙන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝගේ bank account එකටම සල්ලි දාගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේකේ message එකක් දාන්න. මම මේ ටික බලලා ඔයගොල්ලන්ට මොකද්ද කරන්න පුළුවන් කියන දේ කියන්න. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම ජයෙන් ජය.